සත්‍යය කොටස යන්නේ පස්වෙනි පාඩම. දැන් මෙතන තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ඊළඟ ප්‍රශ්නේ අපි දැන් ඉවරයිනේ මේ 1 2 3 4 එකක 1යි 2යි 3යි 4යි. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් තියෙන ප්‍රශ්නේ ඔව අමතක වෙනවා. පහට යනවා කියන්නේ අපි පහත් එක්ක එල්ලිලාම ඉන්න ඕනේ. මේ පස්වෙනි එකකත් එක්ක නිකන් අතාරින්න බෑ. අතෑරියොත් නිකන් බයෝ බෑ වගේ තමයි. ඉතින් මේ පස්වෙනි එකකේ තමයි වැදගත් මේකකේ මේක ඉතින් ෆුල් මෙව්වා එකේ ඉන්න ඕනේ. හරිද? අතෑරෙන්න දෙන්න බෑ. අමතක වෙන්න දෙන්න බෑ. හැම වෙලේම මේකත් එක්ක ප්‍රශ්න කර කර පාස් පේපර් එහෙම කර කර ඉන්න ඕනේ. එතකොට අමතක වෙනවනේ මෙන්න මේ හතර. මේකේ ගොඩක්ම අමතක වෙන්නේ මෙන්න මේ හතරයි. මේ දෙකනේ වැදගත්ම. මේ තුනනේ. ඔය තුනෙන් පටන් ගන්නවා පේපර් ක්ලාස් එක. මේ ඉවල ඉඳලා පටන් ගන්නවා. ඒක ඉරිදා අපේ වෙලාවෙන් අපි කරමු. ඉරිදා උදේ කීයට තියෙන්නේ? ඉරිදා උදේ 8ට. හරිද? ඉරිදා උදේ 8ට තමයි ඔක තියෙන්නේ. අර වෙලාව. ඒතර ඔයාලගේ පන්තිය මේ පන්තිය තව ටිකක් දික් වෙනවා. මේ පන්තිය තව මම වෙලාව ගන්නවා. ඒතර මේ පන්තිය සම්පූර්ණ පැය 4ක් විතර යන විදිහට ඉන්ටර්වල් එකක් දීලා මම කරන්නම්. අර මම සෞන්දර්ය වගේ වැටෙන්නේ. ඒතර තියරි පන්තිය පැය 4ක් විතර යනවා. 2025 විභාගයට යනකම් ওই විදිහට යනවා. ඊට පස්සේ වෙනස් කරමු. ඊට පස්සේ අපි සෙනසුරාදා දින දවසේ යාලා ගියාට පස්සේ ඒ විදිහට දාගමු. හරිද? මේක මම ඊට පස්සේ පේපර් ක්ලාස් එකේදී යන්නේ පළවෙනි එකකයයි දෙවෙනි එකකයයි තුන්වෙනි එකකයයි හතරවෙනි එකකයයි විතරයි. ඔය හතරෙන් තමයි ප්‍රශ්න අහන්නේ හැමදාම. පහ ටියුට් එක යනවා. මේ හතරෙන් ප්‍රශ්න අහනවා. මේක තියරි පන්තියයි ෆිසිකල් අය දෙගොල්ලම එනවා. මේකෙදී ඒ කියන්නේ මේකෙන් හැදෙනවා MCQ හැමදාම 25. MCQ 25යි ස්ට්‍රක්චර්ඩ් 2යි essay 2යි ඉන්නේ. MCQ 25 ස්ට්‍රක්චර්ඩ් 2යි essay 2යි කාලය පැය 2:00මාරයි. හරිද? කාලය පැය 2:00මාරක පේපරයක් එන්නේ. එතකොට මේකට ඕන කෙනෙකුට එන්න පුළුවන්. විස්තරයක්. මේකට ඕන කෙනෙකුට එන්න පුළුවන්. ක්ලාස් ආවා නැතා ඕන කෙනෙකුට එන්න පුළුවන්. මම ඔය ටෙලිග්‍රෑම් UI channel එකේ දාන්නම්. එතකොට මේකෙදි හැදෙන්නේ ඔයාලා නිකන් ආවට ගියාට පේපරයක් ලියන හැටියට නෙමෙයි. එන මම පේපරයක් දෙනවා කියනවා කොහෙන් එනවද එහෙම නෙමෙයි. මේකේ මම ඔයාලට දෙනවා පාඩම් කරගන්න ඕන ටිකක් දෙනවා. දැන් හිතන්න ඔයාලගේ දැන් පළවෙනි පේපරේ උන් අද මං හදලා ඉවරයි. පළවෙනි පේපරේ ඉන්නේ මෙහෙමයි. පළවෙනි පේපර් 1 කියමුකෝ. පේපර් 1 එකේ ඔයාලට ඉන්නේ ඉස්සෙල්ලාම අහනවා පොඩි MCQ දෙකක් විතර. නෑ ස්ට්‍රක්චර්ඩ් එකේ පොඩි කැලලක් එයි ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ. ඔන් අහගන්න මම මේක මෙහෙම දාන්නම්කෝ. මේ පළවෙනි පේපර් එක හැදෙන හැටි ඔය විදිහට මම විස්තරේ දාන්නම් මේ හැම සතියෙම සතියට එකක් ගන්න ලියනවනේ. ඒතර ඔයාලා පාඩම් කරන්න ඕනේ ඒ ටික විතරයි. ඒ ටික පාඩම් කරා පේපරේ ලෑස්ති වෙනවා. ටෙලිග්‍රෑම් එකේ ඔයාලට මම ඔන්ලයින් නෑට පේපරේ දානවා කලින්. පේපරේ සාමාන්‍ය සාකච්ඡා කරන්න ඉරිදා නම් සිකුරාදා විතර වෙද්දි ලියන්න. ඕනෑවට වැඩිය කලින් ලියන්නත් එපා. ඒතකොට ලියපු එක මතක වෙනවනේ. මොනවද ලිව්වේ අන්තිමට සාකච්ඡා කරද්දි මෙහෙම තිබ්බා මතක නැහැ. ඒකින්ද මේ මම සිකුරාදා විතර වෙද්දි ලියන්න. සිකුරාදා සෙනසුරාදා දවස් දෙකේ ලියන්න. ලියලා මම පේපරේ දාන්න. ඒතකොට ඔන්ලයින් ආයේ මේ ඒකේ PDF එක මේ print out එකක් කරන් ලියන්න ඕනේ. ඔය ෆයිල් එකක් දාලා පිළිවෙලට අනිත් දේ තමයි මේක ලියද්දි මේ පොතක් හදාගෙන තියාගෙන ඉන්න. ඒක අමතර පොයින්ට් එහෙම ලියා ගන්න. කියන විශේෂ කරුණෙම ඔකේ අහුවේ. කවදාවත් හම්බෙලා නැති පේපර් වලදී ඕනේ ඔය. ඒතකොට ඔයාලගේ මේක දෙවෙනි වාරේ විභාගෙටත් හොඳයි. දෙවෙනි වාරේ සාමාන්‍ය ශාක ඉවරනකම් විතර තමයි ආන්නේ. හරිද? ඒතකොට පළවෙනි පේපරේ මම පළවෙනි පේපරේ ඉඳන් මේක කියන්නම්. පළවෙනි පේපරේ හැදෙන්නේ මෙහිමයි. MCQ 25 එන්නේ මෙන්න මේ කොටස් වලින්. එකක් තමයි සම්පූර්ණ කාබනික සංයෝග ගැන අහනවා. කාබනික සංයෝගයි ජලයයි දෙක එනවා. ප්ලස් ජලය. ඒ ටික විතරයි. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල විතරයි. අය ඉතින් සෛල මොනවත් බලන්න ඕනේ නැහැ. ඔන්න පළවෙනි පේපරේ ලෑස්ති වෙන්න. හරිද? මැයි පළවෙනි සතියේ ඉඳලා පටන් ගන්නවා. මැයි කීයද මන් දන්නේ? මම ඒක බලලා කියන මැයි 1 2 3 4 5 4 දුක. මැයි 4 පටන් ගන්නවා. නම් මැයි 4 තමයි ඩිස්කෂන් එක තියෙන්නේ. ඒතර පේපරේ දෙක විතර වෙද්දි හම්බෙයි. ඒතකොට ලියන්න ඕනේ. ඊළඟට MCQ හම්බෙනවා පෘථුවිය සම්භවය තියෙන්නේ. පෘථුවිය සම්භවය ප්‍රාක්සයිලේ කතාව තියෙන්නේ. ආන් එතෙන්ට හම්බෙනවා. ඊට කලින් හම්බෙනවා සම්පූර්ණ ශෝෂණයේ කොටස. සෛලීය ශෝෂණයේ කොටස සම්පූර්ණයෙන් මේක ඇතුලේ තියෙනවා. එහෙනම් කාබනික සංයෝග බලන්න ඕනේ, ශෝෂණය ටික බලන්න ඕනේ. ඊට අමතරව බලන්න ඕනේ පෘථුවිය සම්භවයේ කොටස තියෙන්නේ. පෘථුවිය සම්භවය. පෘථුවිය සම්භවයට පෙර පැවති තත්ත්වය ප්‍රාක්සයිලය මේ මොකද ජෛව රසායනික පරිණාමවාදය. ඒ කියන්නේ පිටු දෙකක් විතර ඕක තියෙනවා. කොහොම ඔය ටික බැලෙන්න ඕනේ.
පිටු දෙකක් විතර තියෙන තුන්වෙනි පාඩමේ. හරිද? මේ ටික තමයි MCQ අහන්නේ. පළවෙනි පේපරේ. හරිද? ඔන්න MCQ ටික අහන එක. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් අහන එක. ඔන්න ස්ට්‍රක්චර්ඩ් අහන්නේ. ස්ට්‍රක්චර්ඩ් අහනවා කාබනික සංයෝග වලින් අහනවා අර වගේම. කාබනික සංයෝග අහන්න කලින් තව චුට්ටක් අහයි මේ ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ වලින් තියෙන්නේ. ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ පළවෙනි පාඩම. ඔය හැඳින්වීමක් වගේ මොකක් හරි එකක් අහයි. ඔය ටික බලන්න ඕනේ. අනිවාර්යෙන් ලියන්න ඕනේ. හරිද? කියන ක්ලාස් එකේ අය අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඊළඟට කාබනික සෛලීය ශෝෂණයෙන් අහනවා. සෛලීය ශෝෂණයෙන් අහනවා. ඒ සීන් එක කොහොමද බැලුවොත් එකයි. ඊළඟට අහනවා පෘථිවිය සම්භවයේ කතාවක් අහයි. කියන්නේ ඔය මේකම අහනවා. පෘථිවියේ කතාව ඔහොමම අහනවා. ඊළඟට අහනවා ස්ට්‍රක්චර්ඩ් එකට සම්පූර්ණ ශාකයේ විභාජක පටක විතරයි. විභාජක පටක නෙමෙයි සම්පූර්ණ පටක පද්ධති ටික. ඒ කියන්නේ විභාජක පටක බලන්න ඕනේ ස්ට්‍රක්චර්ඩ් එකට, පූරක පටකේ බලන්න, චර්මීය පටක බලන්න, සනාල පටක බලන්න ස්ට්‍රක්චර්ඩ් එකට. ඒ කියන්නේ කටපාඩම් කරන්න එපා. ඔය ටික. දැන් ශාකයේ ප්‍රශ්නිකුත් මෙතෙන්ට වැටෙනවා. ස්ට්‍රක්චර්ඩ් එකට විභාජක පටක, පූරක පටක, චර්මීය පටක. يعني විභාජක පටකයි ශාකයක පටක පද්ධති කියන මාතෘකාව දෙන පටක වර්ග තුනක් කියන්නේ. ඒ ටික බලන්න. ඔච්චරයි ස්ට්‍රක්චර්ඩ් එකේ ඉන්න ප්‍රශ්න දෙකයි ඈ. ප්‍රශ්න දෙකයි මෙතන ප්‍රශ්න 25යි. හරිනේ. එසේ දෙකයි එන්නේ. එසේ දෙක මම කෙලින්ම කියන්නම් එන දෙක. කියන්නේ එන්නේ මොකෙන්ද කියලා. එසේ එන්නේ කෙලින් පළවෙනි ප්‍රශ්නේනේ ප්‍රෝටීන වලින්. නම් ප්‍රෝටීන එසේ එකට ලෑස්ති වෙන්න ප්‍රෝටීන වලින් එසේ එක එන්නේ. ඔව්. ප්‍රෝටීන නෙමෙයි එන්නේ පොලිසැකරයිඩ්. එසේ පළවෙනි එසේ ගැන ලේසි එකක් වන්දනේ පොලිසැකරයිඩ් ගැන හොඳට බලන්න ඕන මාතෘකාවම කිව්වා. පොලිසැකරයිඩ් හොඳට පාඩම් කරන්න කොහොම ප්‍රශ්නයක් එයිද දන්නේ නැහැ. පොලිසැකරයිඩ් තමයි ආශ්‍රිතව යන්නේ ප්‍රශ්නේ. ඊළඟ එක රචනා ප්‍රශ්නේ ඉන්නේ සෛලීය ශෝෂණය. සෛලීය ස්වායු ශෝෂණය බලා ගන්න හොඳට රචනා ප්‍රශ්නේ. සෛලීය ස්වායු ශෝෂණය. එහෙනම් ඔයාලට බලන්න තියෙන්නේ කාබනික සංයෝග ටිකයි ජලයයි අර ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ ටිකයි ශෝෂණයයි තුන්වෙනි පාඩමේ මුල්ම පිටු දෙකක් විතර බලන්න ඊළඟ ශාකවල පටක පද්ධති ටිකයි. ඔන්න ඔය ටිකෙන් තමයි පළවෙනි පේපරේ යදෙන්නේ. ඒතර ඔයාලා හැමදාම මේ ටික හොඳට බලා ගන්න ප්‍රශ්න පේපරේ ලියන්න ලකුණුත් දෙනවා ඔක්කොම කරනවා. මේ ওই විදිහට යන්නේ ඉරිදා උදේ 8ට පළවෙනි සතියේදී අපි පටන් ගමු. මේ විදිහට තමයි මේක ඩිස්කස් කරගෙන කෙලින්ම මේක අරන් යන්නේ. ඒතර මේකේ මම ඊළඟ සතියේ තව මාරු කරනවා. කාබනික සංයෝග ටික අයින් කරලා සෛලයෙන් දානවා. කියන්නේ සෛලීය පදයෙන් ප්‍රශ්න ටික දානවා. ඒක ප්‍රභා සංශ්ලේෂණයේ කැලලක් වැටෙයි. ඊට පස්සේ තව ඕනනම් ෆ්ලෝඑම් පරිසංක්‍රමණ. මේ විදිහට කලින්ම කියනවා පාඩම් කරගන්න ඕන එක. පාඩම් කරලා බහුල නම් බලන්න නැතුව පේපරේ ලියන්න. බලන්න නැතුව ලියන්න. ඒතර ඔයාලගේ කෙලින්ම මේ දෙවෙනි වාර විභාගෙට වෙනම අමුතුවෙන් ඕනේ නැහැ. මේක ඕන කෙනෙකුට